ආයිබෝන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ I want you to සහ I told you to කියන දෙක කොහොමද වාක්‍යවල යොදන්නේ කියලා දෙන්න. I want you to කියලා කියන්නේ මට ඕනි ඔයාට කියන එක. I told you to කියලා කියන්නේ මම කිව්වා ඔයාට කියන එක. මුලින්ම බලමු උදාහරණයක් විදිහට මම දාලා තියෙනවා I want මට ඕනි කියලා අපිට මෙතෙන්ට you කියන එක්කෙනා ගන්න පුළුවන් somebody කියන්නේ කවුරු හරි කෙනෙක්ව ගන්න පුළුවන්. නමක් පාවිච්චි කරන්න පුළුවන්. ස්ත්‍රීලිංග පුරුෂලිංග කියන පද දෙකෙන් ඕන නමක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ to do something යම් දෙයක් කරනවා කියලා කියන්න පුළුවන්. උදාහරණ අංක 1ට යනවා I want you to be happy. මට ඕනි ඔයා සතුටින් ඉන්න. I want you to be happy කියලා කියන්නේ මට ඕනි ඔයා සතුටින් ඉන්න කියන එක. උදාහරණ අංක 2 they didn't want anybody to know their secret. ඒගොල්ලන්ට ඕනි උනේ නෑ ඒගොල්ලන්ගේ රහස කවුරුවත් දැනගන්නවට. අංක 3 do you want me to lend you some money? මම ඔයාට සල්ලි ටිකක් ණයට දෙන්න ඕනිද කියලා අහනවා. would you like me to lend you some money? මම ඔයාට සල්ලි ටිකක් ණයට දෙන්න කැමතිද කියලා අහනවා. ඔන්න I want you to ගැන වාක්‍ය හැදුවා. අපි ඊළඟට බලමු මේ I told you to කොහොමද වාක්‍යවල යොදන්නේ කියලා. ඊළඟට බලමු I told you to මම ඔයාට කිව්වා I told you not to මම ඔයාට කිව්වා මෙහෙම කරන්න කියලා කියනවා කරන්න එපා කියලා කියනවා. උදාහරණ අංක 1ට යනවා wait for me මං එනකන් ඉන්න කියලා මේ ජෝර්ජ් කියලා තියෙනවා. ඒක බලමු. George told me ජෝර්ජ් මට කිව්වා to wait for him එයා එනකන් ඉන්න කියලා. උදාහරණ අංක 2 don't wait for me මං එනකන් ඉන්න එපා කියලා ඒකත් කියලා තියෙන්නේ ජෝර්ජ්මයි. බලමු George told me ජෝර්ජ් මට කිව්වා not to wait for him එයා එනකන් ඉන්න එපා කියලා. ඔන්න I told you to වලින් වාක්‍යයක් හැදුවා. I told you not to වලිනුත් වාක්‍යයක් හැදුවා. අපි අවසාන වශයෙන් බලමු මේ I වෙනුවට වෙනත් කර්තෘන් භාවිතා කරලා තියෙන හැටි. want සහ told වෙනුවට වෙනත් ක්‍රියාපද භාවිතා කරලා වාක්‍ය ගොඩනගන විදිය. උදාහරණ අංක 1 කියනවා I told you to be careful. මම ඔයාට කිව්වා පරිස්සම් වෙන්න කියලා. I told you to be careful. උදාහරණ අංක 2 George asked a friend to lend him some money. George එයාගේ යාළුවෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලුවා කියලා කියනවා. උදාහරණ අංක 3 we persuaded George to come with us. අපි ජෝර්ජ්ට ඒත්තු ගැන්නුවා අපිත් එක්ක එන්න කියලා. 4වෙනි උදාහරණය I taught my brother to swim. මම මගේ සහෝදරයට ඉගැන්නුවා පීනන්නට. අවසාන උදාහරණය උදාහරණ අංක 5 I didn't expect them to be have. මම ඒවා එහෙම නැත්නම් ඒගොල්ලන්ව බලාපොරොත්තු උනේ නෑ කියලා කියනවා. මේ වගේ පාඩම් ඉගෙන ගන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා comment එකක් දාන්න.